එන්න අපිත් එක්ක හවුකම් බීච් එකට යන්න. ඉතින් මේ විදිහට බෝඩ් වෝක් එකක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. පයින් ගස් මැදින් යන්න තියෙන්නේ. ලස්සනම view එකක් තියෙනවා. ඉතින් ගොඩක් බීච් වල කැලයක් මැදින් යන්න නෑනේ. මේකෙත් අපි එන පළවෙනි පාර තමයි. ගෙදර ඉඳන් පැයක විතර දුරක් තියෙන්නේ. ඉතින් මේ බලන්න මේ view එක අර පොඩි නිල් පාට මල් තියෙන පැලත් එක්ක. ඉතින් ලොකු ඒරියා එකක් තියෙනවා. ගොඩක් දුර ඇවිදගෙන යන්න ඕන බීච් එකට යන්න. ඉතින් මුහුද හම්බ වෙන්නේ ගොඩක් දුර ඇවිදගෙන ගියාට පස්සේ තමයි. සමයකේ ගියාට පේනවනේ ඉතින් සන් නැහැ. ඔක්කොම windy and cloudy. ඉතින් අනිත් UK වල ගොඩක් බීච් වල තියෙන්නේ පොඩි ගල් ග්‍රේවල් වගේ. ඒ වුණාට මෙතන ෆයින් සෑන්ඩ් තිබ්බා. ඉතින් අපි පැය දෙක තුනක හොඳ පික්නික් එකක් කරා. ඊට පස්සේ අයියා නම් වතුර ටිකක් බැස්සා. මං නම් ගියේ නෑ. වතුර හරිම සීතලයි සම වුණාට. ඉතින් මේ විදිහට ඉඳලා ඔයාලට දැන් පෙන්නන්නම් හොඳ view එකක්. මෙතන ග්‍රාස් එක එතන ගොඩක් කියලා තියෙනවා. මේ සත්තු එහෙම ලීඩ්ස් වල තියාගන්න කියලා ගොඩක්ම බල්ලෝ. මොකද මෙයාලගේ කුරුල්ලෝ ඉන්නවා. මේ මෙන්න මේ වගේ අස්සෙවල මේ පොඩි නෙස්ට් හදාගෙන. ඉතින් ඒ නිසා තමයි බල්ලෝ ලීඩ්ස් වල දාලා තියන්නේ කියලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපහුව අපි යනකොට බෝඩ් වෝක් එකෙන් ගියේ නෑ. කැලේ මැදින් තමයි ගියේ. ඉතින් මෙන්න මේක තමයි අපේ වීකෙන්ඩ් එකේ ක්වික් ගෙට් අවේ එකක්.